පාර මගුලක් පුලන්න තියාගත්තා. පුදුම හදිස්සියක් තියෙන්නේ. ගෑණියේ මිනිස්සුන්ගේ හැගටෙන කලින් කැලේටෙන් ගන්න ඕන. එළිය වැටෙන්න තව ගොඩක් වෙලා තියෙනවා. අපි මේක කතා කරමු. කලේ අත්තිරාජයන්ට මට කිව්වන් පස්සේ උහුලන්නේ මේ මගේ හස්ති රාජයාට එහෙම නෑ. ඕනි වෙලාවක කිනෙර ඉන්නවා ළඟ. මේ මිනිස්සු මෙහානකෝ මම මෙහොයිට දෙයක් කියන්නම හිටියේ. අර සුදු මාත්‍යාගේ යෝජනාවට අපි කැමති වෙමුද? හොයි වනජීවිය ආවට පස්සේ තමයි මේ කරදර හැම දෙයක්ම. සුදු මාත්‍යා කිව්ව වගේ ඌ අනේ මලත් ඔයි මම ඉඳලා තමුසේ ගහවට ආවේ. මට මේ අපිට මේ හැම කරදරයකින්ම ගැලවෙන්න තියෙන එකම මාර්ගය ඕක තමයි. නැත්තම් ඉතින් ඔය මුදලාලිලා සුදු මහත්තයලා හොයකි පස්සෙන් පන්නන එක නවත්තන්නේ. අපිට කියලා ජීවිතයක් ඕනේ. අපි දෙන්නට නිදහසේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඔක කියන්නේ අවල් දෙයකට මේ වෙලාවම තවරගත්තේ. මට ඔරේ මනුස්සයෝ ඔහෙට මේව නිවි හැනෙල්ල කියන්න පුළුවන්ද? වෙන වෙලාවක මාත් මිනිස්සෙක් ගෑණියේ. ඒක හින්දා තමයි දෙයනේ මම මේ කියන්නේ. මට ඔහෙ ඕනේ. මොන වුණත් ඔහෙ මගේ කසාද මනුස්සයා. ඔය විතරයි මං ගැන ආදරෙන් හිතන්නේවත්. මමත් ගෑණියෙක්. මටත් ආදරේ ඕනේ, සෙනෙහස ඕනේ, පවුලක් ඕනේ. මොන දොළ පිදෙනියක් දීලා හරි අපි මේකෙන් ගැලවෙන්න